පොඩි කාලේ ඉඳලා මම මොන්ටිසෝරි යන කාලේ ඉඳලා මට රාජ්‍ය සම්මාන හම්බෙච්ච නිලියක් මම. ඔයාලා දැන් බලපු වීඩියෝ එක මම හැදුවේ මෙන්න මේ ඩ්‍රීමිනා කියන සයිට් එකෙන්. මේක CapCut සහ TikTok හදපු ByteDance කියන සමාගමෙන් තමයි මේක රිලීස් කරේ. ඉතින් මේක තමයි දැනට තියෙන හොඳම ප්‍රී ලිප් සින්ක් කරන මොඩල් එක. ඉතින් මේකේ වීඩියෝ ජෙනරේට් සහ මියුසික් ඒ වගේ දේවලුත් තියෙනවා. හැබැයි ඒ දෙක නම් අනිත් වීඩියෝ ජෙනරේට් එක බලද්දී ලොකුවටම හොඳ නැහැ. ඒ වුණාට මේ ලිප් සින්ක් එකේදී අපිට ගොඩක් හොඳ ක්වොලිටි එකකින් වීඩියෝ හදාගන්න පුළුවන්. ඉතින් මේක රිලීස් කරද්දී ඒගොල්ලෝ USA වලට ප්‍රී යූස් කරන්න පුළුවන් විදිහට තමයි මේ බීටා වර්ෂන් එක රිලීස් කරන්නේ. ඉතින් ඔයාලා මේ සයිට් එකට ආවොත් ඔයාලට පේනවා අපිට මේකේ කිසිම දෙයක් කරන්න බෑ. ඉතින් ඒකට පොඩි ට්‍රික් එකක් යූස් කරන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එකෙන් මම කොහොමද මේක යූස් කරන්න කියලා දෙනවා. ඉතින් අපි දැන් වීඩියෝ එකට යමු. හරි ඔයා මුලින්ම Google එකට ඇවිල්ලා මෙතන සර්ච් කරන්න VPN proxy VPN කියලා. මෙන්න මේ විදිහට සර්ච් කළා පළවෙනි සයිට් එකට යන්න. ඊට පස්සේ මේ Chrome Web Store එකේ එනවා අපිට පොඩි extension එකක් අපේ browser එකට දාගන්න. ඉතින් ඊට පස්සේ මේක install කරගන්න තියෙන්නේ. ඉතින් දැනටමත් මම මේ extension එක install කරලා තියෙන හින්දා මෙතනින් remove කියලා තමයි පෙන්වන්නේ. ඉතින් ඔයා මේ extension එක දැනටමත් download කරලා නැත්නම් ඔයාට මෙතන පෙන්වන්නේ add to Chrome කියලා. ඔයා මෙතනින් ඒක select කරගන්න. ඊට පස්සේ මෙතන උඩ මේ විදිහට ඔයාගේ extension එක add වුණා කියලා පෙන්නනවා. ඊට පස්සේ මේ site එකට ගිහිල්ලා මෙතනින් තෝරගන්න ඕනේ ඔයාලා කැමති USA server එකක්. මෙතන USA server දෙකක් තියෙනවා. එතනින් කැමති ස්ටේට් දෙකෙන් එකක් තෝරගෙන මේක කනෙක්ට් කරගන්න තියෙන්නේ මේ විදිහට. හරි ඊට පස්සේ ඔයාලා මේ සයිට් එක රීෆ්‍රෙෂ් කරගන්න. හරි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ අපිට ටූල් එක යූස් කරන්න පුළුවන් මේක සම්පූර්ණයෙන්ම ෆ්‍රී තියෙන්නේ දැනට. ඉතින් ඔයාලා මෙතනට ඇවිල්ලා මේ විදිහට කැමති ඉමේජ් එකක් මෙතනට දීලා මෙතනින් audio කියන තැනින් ඔයාලගේ audio file එක select කරලා මෙතනින් generate දෙන්න තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් මේක generate වෙන්න විනාඩි 5ක් 10ක් වගේ කාලයක් යනවා. එතකොට ඔයාලට බලන් ඉඳලා ඒක generate වුණාට පස්සේ video එක ගන්න පුළුවන්. ඕන තරම් video generate කරගන්න පුළුවන්. හරි ඔන්න ඔහොම තමයි video එක generate කරගන්නේ. මේක ටිකක් වෙලා යනවා. සාමාන්‍යයෙන් විනාඩි 5ක් 10ක් වගේ වෙලාවක් යන්න පුළුවන් මේ video එක generate වෙන්න. ඉතින් මේ වගේ වීඩියෝ බලන්න අපිව subscribe කරන්න. අලුතින් එන AI tools ගැන දැනගන්න, ඒ වගේම අලුත් tech tips වගේ දේවල් ගැන දැනගන්න subscribe කරලා තියාගන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා.